ඇත්තටම ලස්සනට නටනවා. ඕවන් අයියෝ දැකලා නැද්ද? මම නම් ලස්සනට නටනවා දැක්කා. ඔන්න ඔයා කමතක වුණා ඉතින් මං කියප එක. අනේ ඒක පවුදන්න අවල තිබ්බ විතරයිනේ. අනේ පවුදේ පොඩ්ඩක් ඉන්නකෝ මං චූටි මොනද පැටියක ගහලා එන්න. චූටි මොනද පැටියෝ මේ චපියා මං කියන එක කරපන් තේරුණාද? හරි මේ චූටි මොනද පැටියෝ ලස්සනට මං සින්දුවක් කියනවා. එතකොට ඔයා නටන්න ඕන හොඳද? එහෙනම් ඔන්න ඔයාටම චූටි එකක් දෙන්න හොඳද? මේ ඔයා හරි වසනවන්තයනේ. ඒක චුට්ටක් නටන්නම් කිව්වා. එහෙනම් ඔන්න බලාගන්නකෝ. හොඳට නටපන් මඩරෝ හොඳට නටපන්. ඕනේ අයනේ කියන්නේ ඉතින් මේක පොචුට් පැටියනේ අනේ මං කිව්වේ ඕක ඔයා දෙක්කොත් කොටයිද දන්නේ පිරිමින්ද කැමති නෑ ඒක ඒක කිව්වට ඒක පිරිමින්ද බයයි ඕනේ හරි ඔයාට කැමති නම් ඔයා ටිකක් ගිහිල්ලා බලන්නකෝ. හැබැයි මම නම් හිතන්නේ ඔක ඔයා කියනව කරයි කියලා. මම කිව්වේ ඒක තමයි යන්නේ. සෝනේ ඉන්නේ නටන්නේ නේද? අනේ ඉන්නේ කියන්නේ ඒක බලන්නකො මම කරනකොට ලස්සන නටන්නේ. තව එකපාර අනේ හැබැයි තව එකපාරයි හරි ඉතින් ඕම කියන්න ඕනේ නැහැ. ඉතින් ඔන්න බලාගන්න. හොඳට නටපන් මඩරෝ අනේ ලස්සනයි නේද? ඒකනේ මම ඔයාට කියන්නේ. අනේ ඔයා මොකද කරන්න හදන්නේ? ඔව් අනේ ඒකට අපි පස්සේ කෑම දෙමුවනේ. හරි ඉක්මනට දෙන්න. අද තොපේ මට කන්නේ නේද? තොප කන්නේ නෙමෙයි තුකි කකුලවත් එක්කද කියපියකෝ. බයි කකුල දැක්කේ නැහැ. හොදේනේ විනාසය එහෙම දැකලා තිබුණත් බයි වෙන්න බයි වෙන්න. ඒක මොදන්නේ අපි අප්පා දාපු අමාරු හැටිය කම්පි බලන්නේ අපි ඉතින් වැඩ ගන්න දෙයක් නැහැ. යකෝ මම යකෝ ඉන්නේ. මම කොහොමද මේ ගෙදර ගෙඩියට අම්මා පල්ල. මම බත් කියන චෝටේ මම කරලා මම සෙදින් බෙල්ල එහෙම දුන්න කකුල දෙන්න චෝටේ. හරි මේ කකුලේ තිබුණ නැත්තම් නේද? අම්මා අනේ චෝටි පෙට්ටියට දෙකම දෙනවනේ. අනේ ඔයා කන්නේ ගෙනාවද? අනේ පව් ඉතින් දැන් දෙපාරක් මාස් කරානේ. එහෙමද කියන්නේ? එහෙනම් තව එකපාරයි. චෝටි පැටියෝ
ඔයාට ඔන්න අපේ මනස ගෙනල්ලා. ගිහින් රසලු නගන්නට කෑම කන්න නම් තේරෙන්නේ. එහෙනම් ඔන්න පටන් ගත්තා. හොඳට හැත්තටම කියන්නේ මම්මේ ඔයාට තිබුණ ආදරේ නිසා මම මේ චප්‍රයට කළේ. නෑ ඉන්නකෝ කියනවා. අපි සොට්ටක් ඉන්නකොට පාරනවනේ ඔයාට. මොකද කියන්නේ? එකින් එක හතර හන්දි කලවනවා. මොකද අනේ මට එන්නේ. ඔගේ එකින් එක හතර හන්දි කලවනවා. හොද්දේනේ මම එහෙම වැරද්ද කළේ නෑ ඔයාටනේ. මේ හන්නකෝ ඇත්තටම කියනනේ මම ඔයාට තිබ්බ ආදරේ නේද චොක්ලට් එහෙම කළේ. මොකද මම දෙන්න කියලා කියන්නේ. මම කිව්වා දැන් මම ඔයාට තිබ්බ ආදරේ නේද එහෙම කළේ කියලා. එහෙම කියන්නේ නැහැ මම දෙන්න කියනවා. හැබැයි ඉතින් මම කියවත් මනසේ කවදාවත් දෙන්නේ නැහැ. ඒ තරාවිල මම ගියෝ නේද මම විතරනේ මට ඉන්නේ කියලානේ. ඔයා විතරයි කියලා තමයි හිතන්නේ මට අය මේ රටේ මිනිස්සු නෑ කියලා දිත්තන් ඉන්නේ. ආබල ජයනේ. ඇයි? රෝදියා ප්‍රසන්නවත් බලන්න. ඔනේ මම ප්‍රසන්නය මාඩිය බල උන්ට කතා කරනවා. අසෝකයා මන්නේ දිනවල මෙහෙ දෙනවා. අසෝකයා දෙනවා තමයි. එනවා. මේ ආපිය. ඇයි? මේකට තමයි කියන්නේ දැන් මෙහෙම. මොනවද? ඉස්සර නම් කිව්වේ මම රත්තරන්. ඔව් ඉතින්. දැන් බැලුවම ඇතේ සරුව පිටිකලේ. මොකද්ද? ඇයි ඉතින්? ඔනේ මට බයයි. කියන්න බෑ කියලා. එනවා. ඔන්නවා. බදලක සමාව. වඳින්නේ. ඔව් වදිපිය. ඔන්න වෙන්දා. ඔතන හැමදේම දර ගන්නවා. යත මට වෙන්න. මට සසසමා වෙන්න. ඒකද කරන්නේ. නැගිටිපේ වම්දික. ඇත්තටම මම කියන්නේ ඔයා මට යන්න කිව්වනම් මම කවුරු හරි එක්ක යන්න තමයි කියේ. කවුද කියන්නේ? කවුරු හරි එක්ක යනවා කියලා හිතනවා. මම තෝ ගෙනා මිල තෝ ගන්න මිනිස්සු නෑ මේ. හරි නේද මදයිතගෙන ඉන්නේ? අනේ මනුස්සනේ මාගෙන ඒ විදිහට හිතන්න එපා තේරෙනවද? ඔයා විතරනේ මෙන්න මට කින්නද ඕනි තරම් කට්ටිය. ඕන තරම් කට්ටිය ඉන්නවා. එහෙනම් මේ මම දන්නවා මට නම් දී කන්නේ මේ දයා කරි ගත්තා කි. ඔයාට තමයි නැත්තේ. මතව නැත්තේ. හැමදාම දුඹේ සතුටු වෙන්න මම ඔයගොල්ලෝ මට නැත්තේ නෑ ඒක නෙමෙයි ඔයා උනාට හරි හොඳ නෑ ඔයා ඉතින් මට දැන්නනේ අනේ මේ හන්දකෝ ඔය චප්පිය දන්නවනේ අපි ගෙදර හැමදාම එනවා ඊට පස්සේ මං කිව්වා යකෝ යම මට මනසේ එනවා කියලා නෑ අනේ එහෙම දෙයක් නෙමෙයි ඉතින් අයියෝ මට මේක අනේ කොහොමද ඊට පස්සේ මම ඔයා මගේ නයිටක් හිටයි කියලා ඔයා කතා කරනකොට මාත් කතා කරගෙන ඉතින් චප්පියගේ ඇතුලේ ඊට පස්සේ තමයි මම මේකට මට රෙද්දක් ගෙනලා මොණ්ඩෙක් විදියට අදලා තිබ්බ ඔයා ගියාට පස්සේ මේකට ගහලා දෙකක් කෙලවන්න කියලා ඒ කියන්නේ පරිස්සමද කියලා මං ගියාට පස්සේ ගහන්න යෝනේ පරිස්සමද කියලා ඔයාට මා විශ්වාස නැද්දනේ මේ මට ඔබ විශ්වාසයි ආරේකින් ගෙදර ආවේ ඔව් රාජකාරී කරගම තමයි ගෙදර ආවේ ඔහොම සලකන්න එපා අනේ දැන් මම මොනවද ඔයාට කරන්න නේද ගන්නකෝ මට ඉන්නවා විතරයි මට ඉතින් ඔයා විතරයිනේ ඔම්බේ අදින්න බැරි දලවදලු
නෑ මොකවත් මොනාරි කිව්වා ඔයා එන්නද? නෑ මොකවත් නෑ ඔර ගෙඩිය මොනාරි මට කිව්වා. ඔය කෙටියා නේ මගේ සෙපිලි බටිට මට කඩක් ආතරේද? මොකද? අනේ මන් දන්නේ මම ඉතින් ඔයාලට දෙන්නද මම කවුරු ළඟටද යන්නේ නේ? ඒවට ගෙදර ගියලා මට ලැජ්ජයි මේ බලගම යගේ තියෙන කොඩිටම. ඒක නෙවෙයි ඒ ඩාඩිය පොල්ට මුදාලා කාටද? ඔයාට මම බයටනේ. බයට ආන්ගේ බය තියාගන්න මම බයයි තමයි ඔයාට. අන්නේ බය තියාගන්න දැන් මොකද මට කියන්නේ? කාලේකදී ඉතින් ගෙදර ආවේ ඔව් අම්මේ ඉතින් එන්න ලස්සන වෙනවා මම ඔව් අනේ කොච්චර හොඳයිද? ඔයාගේ සතුට තමයි මං හැමදාම ඔයාගේ සතුට ගැන විතරයි හිතන්නේ ඔයාටද? ඔව්